බලන්න එයාලගේ ඉවසීම. දෙයනේ කකුලත් පැටලිලා වැටුණා නේද? ඇයි ඇත්තටම අපිට ඩිසිප්ලින් නැත්තේ? දැක්ක නේද අපි මිනිස්සු පෙරලගෙන කෝච්චියට නැගපු හැටි. ඇයි එහෙම වෙන්නේ? ඇයි මේ විනයගරුක සමාජයක් අපිට හදාගන්න බැරි වුණේ? අපි හැමෝම දන්න කාරණාව තමයි මුල් ළමාවිය මේ විනයට අදාළ චිත්තවේග පාලනය, ආවේග පාලනය, තමා දෙස දැකීම, සහකම්පනය වගේ හැඟීම් ඇති වෙන හොඳම කාලය තමයි මෙන්න මේ මුල් ළමාවිය. නමුත් අපිට පුළුවන් වුණාද මේ මුල් ළමාවියේදී මේ සහකම්පනය, ආවේග පාලනය, චිත්තවේග පාලනය වගේ දේවල් ළමයින්ට උරුම කරන්න? නැහැ. අපි වෙන වෙන ඇක්ටිවිටීස් කරලා, වෙන වෙන දේවල් කරලා, වෙන වෙන තාලේ කරිකියුලම් කරලා අපි අකුරු ලියන්න ගිහිල්ලා මේ වගේ නොයෙක් වැඩ කරලා අපි අර ළමයාට මුල් ළමාවියේ දෙන අත්දැකීම හරිය නිසි පරිදි ඒ අත්දැකීම දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි මේ සමාජයේ පුරා දකින විනයගරුක නැති මිනිස්සු හැදිලා ඉන්න කාරණාව. නිසා මම මේ බොහොම ආදරයෙන් අපේ රටේ ගුරුවරුන්ට, අපේ දෙමව්පියන්ට මෙන්න මේ දේවල් උදාහරණයක් විදිහට ඔබ සහකම්පනය, ආවේග පාලනය, චිත්තවේග පාලනය ගොඩනගෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම් සැලැස්මක් හදාගත්තොත් ඔබේ දරුවා මීට වඩා යහපත් පොරවැසියෙක් ලෙස මේ සමාජයට ඔබට උරුම කරන්න හැකියාව ලැබේ කියලා අපි කල්පනා කරනවා.